බුද්ධ භාෂිතය වශයෙන් හඳුන්වන තේරවාදී දහම තුළ තියෙන සැඟවුණු කතාවක් එළිපෙහෙළි කරගන්නට අපි උත්සාහ කරමු. අපි දන්නවා බෝසතාණන්ව අතහැර යන බව කොණ්ඩඤ්ඤ වප්ප බද්දී අස්සජී මහානාම කියලා තවුසන් 5 දෙනෙක්. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාව අතහැරියට පස්සේ ඉතින් ඇත්තටම මේ 5 දෙනා පුද්ගලයෝ 5 දෙනෙක්ද? හොඳයි. අපි ජෛන ආගම ගැන කතා කරද්දිම අපිට අප්‍රසන්න බවක් ඇති වෙනවා. මොකද ඔවුන්ගේ ඒ නිර්වත් ජීවිතය නිසා. නමුත් ඒ බුද්ධත්වයේ එක්තරා අවස්ථාවක් පමණයි. නමුත් එය ප්‍රැක්ටිස් කරන එකක් නෙමෙයි නිර්වත කියන්නේ. එය නැත කියන දෘෂ්ටියේ එක්තරා අවස්ථාවක්. මේ මනුෂ්‍ය సంతානය තුල තිබෙන මේ ක්‍රියාකාරීත්වය බුද්ධත්වය කරා යන මේ ගමන් මඟ මනුෂ්‍ය චිත්ත సంతානය තුල සිදුවන ඒ ක්‍රියාදාමය විස්තර කරගෙන යනකොට අර සර්පයාගේ නගුටෙන් අල්ලනවා වගේ වැරදි තැනින් ඇල්ලීම නිසා ඒ ජෛන මහා වීරගේ නැත්තම් බුදුන් වශයෙන් හඳුන්වපු තවත් කෙනෙක්ගේ ඒ ගමන් මඟ වැරදියට අල්ලගෙන අදටත් බොහෝ දෙනෙක් නිර්වතින් කාලය ගත කරනවා. විවිධාකාර වෘතවල යෙදিলা. හොඳයි. මේ සිද්ධාර්ථ කියන චරිතය පවා අපි පසකින් තබලා මෙහෙම පුද්ගලයෙක් හිටියා කියන ඒ දෘෂ්ටියෙන් අයින් වෙලා අපි බලමු වෙනස් පැත්තකින්. රජමාලිගාවක නැත්තම් ගිහි ජීවිතයේ ඉන්නවා කියන්නේ රම්‍ය සුරම්‍ය සුභාදී දේවල් තියාගෙන අම්මා තාත්තා එක්ක බිරින්දෑවරු එක්ක ඉන්නවා කියන්නේ මේ ඇත කියන දෘෂ්ටියනේ. ඇත කියන දෘෂ්ටිය. හරි. ඒතකොට සිද්ධාර්ථ ගෙදරින් එළියට බැහැලා ඒ පළවෙනි මාස කීපය උද්දක රාමපුත්ත ආලාර කාලාමාදී අය ඇසුරු කරා කියලා කියනවනේ. ඉතින් මෙතන මොකද්ද මේ කියන්නේ? මේ හැම මිනිස්සෙක්ම තුල මේ ඇත කියන දෘෂ්ටියෙන් අයින් වුණාට පස්සේ ඇති වෙන තත්ත්වය ගැන තමයි මෙතන පෙන්නන්නේ. කියන්නේ ඇත සහ නැත කියන දෘෂ්ටියට එනවා. ඇත සහ නැත කියන දෘෂ්ටියට එනවා. ඊට පස්සේ සිද්ධාර්ථ දුෂ්කර ක්‍රියා කරනවා කියනවා. ඒ කියන්නේ මොකද්ද? නැත කියන දෘෂ්ටියට එනවා. ඇත කියන දෘෂ්ටිය හිටියා. ඊට පස්සේ ඇත සහ නැත කියන දෘෂ්ටියට එනවා. ඊට පස්සේ නැත කියන දෘෂ්ටියට එනවා. ඒතර ජෛන ආගමේ මේක තවත් විස්තර කරනවා මේ දෘෂ්ටීන් තේරවාදයට වඩා වැඩියෙන්. ඒ තමයි ඇත විස්තර කළ නොහැක, නැත විස්තර කළ නොහැක, ඇත සහ නැත විස්තර කළ නොහැක කියලා තවත් දෘෂ්ටීන් 6ක් වෙන ආකාරයෙන්. හරි. කොහොම නමුත් එතකොට රජමාලිගාවේ ගත කරපු ජීවිතයට අපිට ඇත කියන දෘෂ්ටිය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ රජමාලිගාවෙන් බැහැපු ඒ කෙටි කාලයට ඇත සහ නැත දෘෂ්ටිය කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ දුෂ්කර ක්‍රියාවදී අපිට නැත කියන දෘෂ්ටිය විදියට කියන්න පුළුවන්. හොඳයි. එතකොට මේ කාලය පුරාම හිටියනේ මේ ගෙදරින් එළියට බහැලා දුෂ්කර ක්‍රියා කාලය තුල හිටියනේ 5 දෙනෙක් හිටියා කියලානේ. කොණ්ඩඤ්ඤ වප්ප බද්දී අස්සජි මහානාම. අඤ්ඤා කොණ්ඩඤ්ඤ නෙමෙයි. කොණ්ඩඤ්ඤ වප්ප බද්දී අස්සජි මහානාම. මොකද අඤ්ඤා කොණ්ඩඤ්ඤ බව පසුවනේ නම් කරන්නේ. ඒ විදිහටනේ සඳහන් වෙන්නේ. අපි ඒකත් බලමු. හොඳයි. ඉතින්
එතකොට ගෙදර ඉඳලා දුෂ්කර ක්‍රියා කරන කාලය තුරාම දෘෂ්ටීන් 3ක් එහෙම නැත්නම් දෘෂ්ටීන් 6ක් තුල ඉන්න තත්ත්වයක්. ඒ කියන්නේ මේ දුෂ්කර ක්‍රියා හිටියද ආලාර කාලාම හම්බ වුණාද උද්දකරාම පුත්ත හම්බ වුණාද රජමාලිගාවේ හිටියද රම්‍ය සුරම්‍ය සුබ තිබුණාද කියන කාරණාව නෙමෙයි මෙතනදී අපිට ධර්මානුකූලව ගන්න ඕන. ඇත්ත කියන දෘෂ්ටිය තියෙනවා. එතනින් මිදුණාට පස්සේ ඇත්ත සහ නැත කියන දෘෂ්ටිය තියෙනවා. එතනින් මිදුණාට පස්සේ නැත කියන දෘෂ්ටියට එනවා. ඒක තව කෑලි තියෙනවා. මොකද්ද 6ක් වෙන්න විස්තර කළ නොහැකි කියලා. ඊට පස්සේ මේ දෘෂ්ටි තුනම අතහැරියට පස්සේ නැත්තම් දුෂ්කර ක්‍රියා විනුත් පස්සේ කියන්නේ නැත කියන දෘෂ්ටියත් අයින් වුණාට පස්සේ මොකද වුණා කියන්නේ? නැත්තම් දුෂ්කර ක්‍රියාව නතර කළාට පස්සේ මොකක්ද වුණා කියන්නේ? පස්වග මහණු උදව්වට හිටපු පස්වග මහණු ගියයි කියනවා. එතකොට කොණ්ඩඤ්ඤ වප්ප බද්දේ අස්සජි මහානාම. මේක අපි අනිත් පැත්තට ගත්තොත් අපිට ලේසියි. මහානාම අස්සජි ආදී විදියට. මහානාම අස්සජි බද්දේ වප්ප කොණ්ඩඤ්ඤ විදියට ගත්තා නම් ටිකක් මේක ලියා ගන්න ලේසි. හොඳයි. එතකොට මේ දුෂ්කර ක්‍රියා කරන අවදීනේ මේ 5 දෙනා හිටියේ. එතකොට මොකද්ද මේ? මේකත් මේ මනුස්ස චිත්ත සංතානයේම තමයි මේ කතා කරන්නේ. තු 5 දෙනෙක් ගැන නෙමෙයි. මහා නාම. මහා නාම. මේ නාම කියන්න එකට වේදනා සංඥා සංකාර චේතනා පස්ස ආදී විදිහට කිව්වට මේ නාම කියන එකට තියෙන තව තේරුමක් ඒ තමයි අරූප ධාන. ඒ කියන්නේ විඥානඤ්ඤායතනය, ආකාසඤ්ඤානායතනය, නේව සංඥා, නා සංඥා, අකිඤ්ඤඤ්ඤායතන ආදී මේ ධාන 4. එතකොට මේ ධාන 4ට තමයි මහා නාම කියලා කියන්නේ. ඒතර මේ ධාන 4 ඉපදෙවන්නේ කොහෙදද? අර ඇත සහ නැත කියන තැනදීනේ මේක උපදින්නේ. ඇත සහ නැත තැන තමයි උපදින්නේ. එතකොට මහා නාම කියන්නේ එතකොට මේ අරූප ධාන. ඊට පස්සේ අස්සජී කියන එක කැඩුවත් අස්ස සහ ජී කියලා මේ නැවත උපතක් තිබීමට අපිට කියන්න පුළුවන් අස්සජී කියලා. නැවත උපතක් තිබීමට. නැවත උපදිනවා කියන එහෙම නැත්නම් දෘෂ්ටියට සාස්ත්‍ර දෘෂ්ටියන්නේ. ඊට පස්සේ බද්ධිය මේ බද්ධිය කියන වචනෙට කියන්න පුළුවන් තේරුමක් තියෙනවා කල්යාණ ධර්ම නැත්නම් ප්‍රේමණීය වචන. ඒතකොට මේවා තමයි අතහැරලා යන්නේ. එතකොට මේ පුද්ගලයෝ මේ නැත කියන දෘෂ්ටියත් අතහැරියට පස්සේ අපේ චිත්තසංතානේ අයින් වෙලා යන දේවල් ගැන කතා කරන්නේ මෙතන. මොනවද? අරූප ධාන. එතකොට නැවත ඉපදීම කියන කාරණාව, මේ දෘෂ්ටිය. එතකොට බද්ධිය ප්‍රේමණීය වචන, එහෙම නැත්නම් කල්යාණ ධර්ම මේවත් අතහැරෙනවා. ඊට පස්සේ වප්ප කියලා කියන්නේ මොකද්ද? වප්ප කියලා කියනවා වැපරීමට කියලා කියනවා. නමුත් මේක දිගෑරපුවාම මේක තියෙනවා අල්පේච්ඡ බව කියන එකට. අල්පේච්ඡ බව අප්ප කිව්වහම. එතකොට මේ වැපිරීම කියන්නේත් මොකද්ද? අනාගතය ගැන බලාපොරොත්තුනේ නේ. අනාගතය ගැන බලාපොරොත්තු. එතකොට අල්පේච්ඡ බව. එතකොට මේවා පවා අයින් වෙලා යනවා. ඇත කියන දෘෂ්ටිය අයින් වෙලා ඇත සහ නැත දෘෂ්ටියට ආව. ඒකෙන් අයින් වෙලා නැත කියන දෘෂ්ටියට ආව. ඒකෙනුත් අයින් වුණාට පස්සේ එතකොට දැන් මොකද? අල්පේච්ඡ බව පවා
අයින් වෙලා යනවා. ප්‍රේමණීය වචන අයින් වෙලා යනවා. නැවත උපදීම පිළිබඳ දෘෂ්ටි අයින් වෙලා යනවා. අරූප ධානය නැති වෙලා යනවා. බලාපොරොත්තු අපේක්ෂා නේ වැපිරීම කියන්නේ. ඒවා නැති වෙලා යනවා. ඊට පස්සේ කොණ්ඩඤ්ඤ. කොණ්ඩඤ්ඤ කියන්නේ කොණ්ඩ අඤ්ඤ කියලා ගත්තොත් වෙනස් වූ ජය ගැනීමක්. දැන් අපේ මිනිස්සු රහත් වෙනවා, නිවන් දකිනවා, බුදු වෙනවා, පසේ බුදු වෙනවා කියලා මේ අමුතුම වෙනස් වූ ආකාරයේ ජය ගැනීමකට යන්න හදන්නේ. ඒක පවා අතහැරෙනවා. ඒක පවා අතහැරලා යනවා. ඒ සිතුවිල්ල පවා ආයෙ වෙන්නේ නැහැ. මෙන්න අන්තිමට එන නැත කියන දෘෂ්ටිනුත් අයින් වුණාට පස්සේ මෙන්න මේ කාරණා පහ අපෙන් අයින් වෙලා යනවා. අන්න මේ කාරණා පහත් අපේ දෘෂ්ටියෙන් අයින් වුණාට පස්සේ අන්න ඊට පස්සේ තමයි බුදු වෙන්නේ. අස්සත්ත කියන රුක්ෂය ගාවට යනවා. අත්ත. අස්ස කියන්නේ සැනසීමනේ. අත්ත කිව්වේ අත්ත. අස්සත්ත මහා ප්‍රාණතයන් තියෙන ඒ දෙකෙන්ම සැනසීම කියන අර්ථය එනවා. ඒත් රුක්ක කියන්නේ ආවරණය. ආවරණය. එතකොට සැනසීම ලැබෙන ආවරණයක් තමයි ඊට පස්සේ යාට හම්බ වෙනවා. සැනසීම නැමැති ආවරණය ඔහුට හම්බ වෙනවා. ඉතින් මේක හරිම ආශ්චර්යමත් වූ දහමක්. මේක අර්ථය විතරක් ගැනීම නිසා අපිට මනුස්ස సంతානය තිබෙන මේ සිතුවිලි ක්‍රියා කරන ආකාරය අපිට අහිමි වෙලා ගිහිල්ලා අපි මෙහෙම 5 දෙනෙක් හිටියා, සිද්ධාර්ථ කියලා කෙනෙක් හිටියා, මෙහෙම රජගෙදරක හිටියා, මෙහෙම නෑ. මේක කියන්නේ මොකද්ද? මේක මේ ඒ රූපකාරකයන්ගෙන් දෘෂ්ටාන්ත වලින් මේ බුදු වෙන නැත්තම් මේ සැනසීම නැමැති ආවරණයට යන විදිය ගැන කතා කරනවා. තරම බුදු වීමත් අර කොණ්ඩඤ්ඤත් ගියා කියන්නේ මොකද්ද? මේ බුදු වීමත් අතහැරපු මොහොතේ තමයි කෙනෙකුට සැනසීම කියන ආවරණයට යන්නට පුළුවන් වෙන්නේ.